ඔන්න ඉතින් අද ගෙනාපු කතාවේ සොම්බිම සොම්බි බූවැල්ලෙක් ඉන්නවා. ඉතින් මේ බූවැල්ලා ගෙදර ප්ලේන් වැඩක් කරන කණීන කෙනෙක් ළඟට ඇවිල්ලා එයාට ඇටැක් කරනවා. ඉතින් මේ ඇටැක් එකෙන් එයා මැරෙන්නේ නැහැ. ඒකට එයා කෙලින්ම වෛරස් එකෙන් එයාගේ ඇඟ ඇතුලේ පැතිරිලා එයා සොම්බි කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙයා මෙහෙම මේ සොම්බියා පණ ඇවිල්ලා යනකොට අර බූවැල්ලා ගිහිල්ලා හැමෝගෙම ඇඟවල වලට ටීවී බල බල ඉන්න කට්ටියට පහර දීලා හැමෝගෙම ඇඟවල වලට ආවේශ වෙනවා. එතකොට මේ මුළු ගමේම සොම්බි වෛරස් එක පැතිරෙනවා. ඉතින් මේ සොම්බි වෛරස් එක මේ ගමේම පැතිරලා ඒ හැමෝම මෙහෙ දුවන්න ගන්නවා. එතකොට මේක දිහා බලන් ඉන්නවා මේ ගමේ චූටි අවතාර. ඉතින් මේ අවතාර දකින්නවා කෙනෙක් බය දුවනවා. එයා දුවන බුදු අම්මෝ බේර ගන්න යක්කු ඇවිල්ලෝ ගහලා දුවනවා. එපාර මෙයා පස්සෙන් ගිහලා අහනවා එක්කෙනෙක් ගෙනවද මුද්‍රාස මාමේ රවතින්ද කොහෙද යන්නේ මොකද්ද වෙලා තින්නේ කියලා අහනවා. එපාර අහනවා මේ මොකක් හරි අద్భుත දෙයක් සිදු වෙලාද කියලා අහනවා. එපාර කියන මේ ගමට ඉතින් වෙන්න දේවල් නෑනේ හැමදාම මෙන්න මේ වගේ දේවල්නේ මෙන්න මෙහෙම සීන් එක කියනවා මෙන්න මේ උනේ කියලා. ඉතින් එතනින් පස්සේ මොකක් වේවිද? ඒ ගැන නෙක්ස්ට් වීඩියෝ එකකින් දෙන්නම්. මේ වීඩියෝට ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා සපෝට් එකක් දෙන්න. නෙක්ස්ට් වීඩියෝ එකකින් හම්බ වෙමු.